සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම චානක විලොග්ස් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් අපේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහලා තිබ්බා මට මේ අයිටම් එක කොහෙන්ද ගන්න තියෙන්නේ, කොටුවේ කොතනද තියෙන්නේ, කොළඹෙන් ගන්නව නම් කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඉතින් හැම කමෙන්ට් එකකට රිප්ලයි කරන්න බැරි නිසා තමයි අපි වීඩියෝ එකකින් මේ වගේ විස්තරයක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් ඉතින් අපි බලමු. මුලින්ම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම ස්ථානය දාලා තියෙනවා. ඒ වගේම තමයි එතන ස්ථානයේ විශේෂත්වය මෙතනින් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පෙටා මාකට් එක මුලින්ම මම අර ගන්නවා. පෙටා මාකට් එක කිව්වන් පස්සේ හැමෝම වගේ දන්නවා. ඉතින් පෙටා මාකට් එකකින් ඔයාලට ගන්න පුළුවන් හෝල්සේල්ස්, ඒ වගේම රීටේල්, ෆ්‍රෙෂ් වෙජිටබල්, ඒ වගේම ෆෘට්ස්, ඒ වගේම ස්පයිසි, රයිස්, මේ වගේ ඩ්‍රයි ෆෘට්ස් වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ පෙටා මාකට් එකෙන් ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තමයි මවුන්ට් ලැවියා සහ දෙහිවල මාකට් එකකින් ඔයාලට ලෝකල් ප්‍රොඩක්ට්ස් ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් වගේ දේවල් ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගුඩ් මාකට් එකකින් ඕගනික් දේවල්, ඒ වගේම සාමාන්‍ය එකෝ ෆ්‍රෙන්ඩ්ලි, ඒ කියන්නේ අර සාමාන්‍ය අත්කම් නිර්මාණ වගේ දේවල්, ඒ වගේම ලෝකල් ආටිසන් ෆුඩ් ප්‍රොඩක්ට්ස් වගේ දේවල් මේ ගුඩ් මාකට් එකකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හැමෝම දන්න පමුණුව, අපි දන්නවා පමුණුව ඉතින් ගොඩක් රෙදි වලට තමයි ප්‍රසිද්ධ. ඉතින් ඔයාලට ඔය ෆැබ්‍රික්, ඒ වගේම ටෙයිලර් මැටීරියල්ස් වගේ දේවල්, රෙදි මහන්න අවශ්‍ය මේ රෙදි වර්ග, ගාමන්ට් වලට අවශ්‍ය රෙදි වර්ග ගොඩක් ගැනීමේ හැකියාව මේ පමුණුවෙන් තියෙනවා. පමුණුවට ගියන් පස්සේ ඔබට ඒ දේවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තමයි පෙටා ටෙක්ස්ටයිල් ස්ට්‍රීට් එකකින් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙන හෝල්සේල් සාරීස්, ඒ වගේම ෆැබ්‍රික්, කැෂුවල් ක්ලෝත්ස් වගේ දේවල්. ඒ වගේම වැල්ලවත්ත සහ කොළඹ 3-4 ඒරියාස් වලින් ඔයාලට ඉන්දියන් ෆැෂන්ස්, ඒ වගේම සාරීස්, ඒ වගේම බ්‍රයිඩල් වෙයර්ස් කියන මේ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නාවල ගොඩක් අපි දන්න ෆර්නිචර්ස් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් ඔයාලට ඒ අවශ්‍ය ඔයාලගේ වොෂ්රූම් වලට අවශ්‍ය මැටීරියල්ස්, ඒ වගේම හෝම් ඩෙකරේෂන් ලයිට් වගේ දේවල් නාවලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සේව් අයිලන්ඩ් එකකින් මේ ප්‍රේම් ෂොප්, මේ වගේම ආර්ට් පැත්තට තියෙන දේවල්, මේ වගේම කැන්වස් ප්‍රින්ටිං වගේ දේවල් ලබා ගැනීමේ හැකියාව මේ සේව් අයිලන්ඩ් එකකින් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි අපි දන්නවා කොළඹ සිටි සෙන්ටර් එක, ඒ වගේම වන් කෝල් ප්ලේස් ගොඩක් දෙනෙක් දන්න තැන. ඉතින් එතන මොඩර්න් ඩෙකරේෂන්, හෝම් ඩෙකරේෂන්, ලයිෆ් ස්ටයිල් ස්ටෝර් වගේ දේවල් ඔයාලට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සී ස්ට්‍රීට් එක පෙටාවල තියෙන. ඉතින් ඔයාලට ගෝල්ඩ්, ජෙම්ස්, ඒ වගේම කස්ටම් ජුවලරි වගේ දේවල් ලැබිය ගැනීමේ හැකියාව මේ ස්ට්‍රීට් එකකින් තියෙනවා. ඒ වගේම තමයි කොළඹ ගෝල්ඩ් සෙන්ටර් එක, ඒකත් ඒ හා සමානම එකක් තමයි හෝල්සේල් වගේම රීටේල් ජුවලරි දේවල්, ඒ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මැජෙක්සිටි සිටි මෝල් එක. ඉතින් මෙතනින් සාමාන්‍යයෙන් ඔය ක්ලෝත්, ඉලෙක්ට්‍රික් අයිටම්, ඒ වගේම ෆෘට්, ලයිෆ් ස්ටයිල් දේවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි මෙතනින් ගෙනාවේ ගොඩක් දෙනෙක් අපෙන් වර්ග සම්බන්ධව අහලා තිබ්බ මේ වර්ගය ගන්න තියෙන්නේ කොහෙන්ද, මේ දේවල් ගන්න දෙන්නේ කොහෙන්ද කියලා. ඉතින් ඔන්න වර්ගය මම මේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. ඒවා තියෙන ස්ථාන මේ පැත්තෙන් සහ විශේෂත්ව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඒ ටේලර්, ඒ වගේම මේ ඔය අත්කම් නිර්මාණ, අත්ගෙත්තම් වගේ දේවල්, පමුණුව, ඒ වගේම වැල්ලවත්ත, ඒ වගේම මෙන්න මේ ප්‍රදේශ වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ප්‍රින්ටින් සහ ස්ටේෂනරි වගේ දේවල් ඔයාලට DR විජේවර්ධන මාවතින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යුනිටි ප්ලාසා එකනොත් තියෙනවා. ඒ වගේම මට මෙතන දාන්න බැරි එකක් තියෙනවා. පීපල්ස් පාර්කින් එකත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔටෝ මෙකැනිකල් වගේ දේවල් පංචිකාවත්ත, අමර ස්ට්‍රීට් එක, මේ ඩාලි රෝඩ් එකකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් සහ මේ ඉන්ඩස්ට්‍රියල් සප්ලයර්ස් වගේ දේවල් මේ මාලිගාවත්ත, ඒ වගේම කැනල් රෝඩ් එකේ දෙමට පොලින් සහ මේ පෙටා හાર્ඩ්වෙයාර් ලේන් එකකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් තව අහලා තිබ්බා මේ හෙයා බියුටි සැලූන් වගේ දේවල් වලට, ඒ වගේම සැලූන් අයිටම්ස් වගේ දේවල් ගන්න කොහෙන්ද කියලා. ඉතින් ඒක වැල්ලවත්තෙනුත් ගන්න පුළුවන්. වැල්ලවත්ත බ්‍රයිඩල් ෂොප් තියෙන, ඒ වගේම පංචිකාවත්ත බාබර් සප්ලයි ලේන් එකක් තියෙනවා. ඒකිනුත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඊළඟ එක තමයි කන්ස්ට්‍රක්ෂන් සහ බිල්ඩින් වගේ මැටීරියල් අවශ්‍ය දේවල් ලබා ගැනීම හැකියාව තියෙනවා. මර දාන ඒරියා එකකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ නුගේගොඩ ග්ලාස් ඇලුමිනියම් ෂොප් වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි printing සහ ස්ටේෂනරි මර දාන සහ යුනිටි ප්ලාස් එකකින් ගන්න පුළුවන්. කොස්මෙටික් සහ බියුටි වගේ දේවල් පෙටා පංචකාවත බබ සප්ලයි ලේන් එකකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ටොයිස් සහ පාටි වගේ ඩෙකරේෂන් අයිටම් ලබා ගැනීම පුළුවන් ඩෑම් ස්ට්‍රීට් එකකින්. ඒ වගේම සහ පෙටා මේ ස්ට්‍රීට් වලින් ලබා ගැනීම පුළුවන්. ඒ වගේම තමයි මෙතනට මතක් කරන්න අවශ්‍යයි මේ සාමාන්‍ය people parking උත් ඒ දේවල් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි hand wraps වගේ දේවල් අත්කම් නිර්මාණ වගේ දේවල් ලබා ගැනීම හැකියාව මේ ලක්සල ලක් පහන ඒ වගේම මේ ඩච් හොස්පිටල් එක good market එකනොත් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට තමයි ඉතින් ගොසිරි සහ ෆුඩ් අයිටම් මෙතන ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ පෙටා සහ good market මවුන්ට් ලැමිනියා කාගලිස් හිල්ස් ඉතින් මේ දේවල් ගොඩක් කට්ටිය දන්නවා. ඒ වගේම තමයි ටෙක්ස්ටයිල් ඇඳුම් වර්ගයේ මේවා අනිවාර්යයෙන්ම පමනුව පෙටා උඩෙල් ඒ වගේ දේවල් තැන් වලින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය ඉලෙක්ට්‍රික් අයිටම් IT ඊට පස්සේ ෆෝන් මැටීරියල්ස් වගේ හවුසින් වගේ දේවල් ලබා ගැනීම හැකියාව තියෙන මේ යුනිටි ප්ලාසා ඩාලි රෝඩ් එක මැජික් සිටි පෙටා ඉලෙක්ට්‍රික් ලේන් එකනොත් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ෆර්නිචර් සහ මේ ඩෙකේ අයිටම් ලබා ගැනීම හැකියාව තියෙනවා. මොරටුව නුගේගොඩ සෙල්වෙල් මේ අයිලන්ඩ් එකකින් ඒ වගේම CCC කියන්නේ මේ WCT කොළඹ මේ සිටි සෙන්ටර් එකකින් පුළුවන්. ඒ වගේම one gold pace එක. ඊට පස්සේ ජුවලරි සහ ගෝල්ඩ් ලබා ගැනීම හැකියාව තියෙනවා C ස්ට්‍රීට් එකකින්. ඒ වගේම කොළඹ ගෝල්ඩ් සෙන්ටර් පෙටා මාකට් වල ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ඉන්ඩස්ට්‍රියල් හાર્ඩ්වෙයාර් ලබා ගැනීම හැකියාව තියෙනවා. කැනල් රෝඩ් එක පංචිකාවත්ත ගෑස් වර්ක් ස්ට්‍රීට් එක සහ අමල්ලි ස්ට්‍රීට් එකකින් මේ දේවල් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අපි ගියොත් මේ දේවල් ටික තමයි සාමාන්‍යයෙන් අපිට ඔයාලට ලබා ගැනීම හැකියාව තියෙන කොළඹ බවට. ඉතින් තව අවශ්‍ය දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා දැම්මන් පස්සේ අපි මේ දේවල් කොහෙද තියෙන්නේ කියලා ඔයාලට රිප්ලයි එකක් විදිහට දාන්න. ඉතින් එහෙනම් මේ වෙන වීඩියෝ දැනගන්න අපේ චානක වීලොග්ස් channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එකකින් සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.